ලස්සන කිව්ව ගම සාමාන්‍ය අපිට මතක් වෙන්නේ මොකද්ද? හිනාව. හිනා. එතකොට අපි hina වෙනකොට තමයි අපේ ලස්සන දෙගුණ වෙලා පේන්නේ. අපි දකිනවා අද සමාජයේ සමහරක් මිනිස්සු ඉන්නවා හොඳට ලස්සනට ඇඳගෙන. ඊටමත් මිලාදික සුකෝපභෝගී වාහන වලින් එනවා. මේකප් පාර්ට් එකත් හොඳටම කරනවා. හැබැයි අපිට ඒගොල්ලෝ සමීපයේ හෝ ඒගොල්ලෝ දැක්කහම අර ලොකු හොඳ වයිබ් එකක් දැනෙන්නේ නැහැ. අර අපි කම්ෆර්ටබල් නැහැ. අපි ඒ කෙනාට ඇට්‍රැක්ට් වෙලා යන්නේ නැහැ. ඒ අතරතුරේදීම අපිට සමහරක් මිනිස්සු හම්බ වෙනවා. ඒගොල්ලෝ ගාවට ගියාට පස්සේ අපි ඒ පැත්තට ඇට්‍රැක්ට් වෙලා යනවා. ඒ කියන්නේ මේ දෙවනි කාණ්ඩේ මිනිස්සු ඇවිල්ලා මහා ලොකු ධන කුවේරයන් නෙමෙයි. ඇවරේජ් මිනිස්සු. එහෙම ලොකු බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳලත් නැහැ. ලොකුවට මේකප් වගේ දේවල් කරලත් නැහැ. නමුත් අපි මේ පැත්තට වේගෙන් ඇට්‍රැක්ට් වෙලා යනවා. දැක්කම ලස්සනයි කියලා හිතෙනවා. දැක්කම ලස්සනයි කියලා හිතන සරලම කිව්වොත් ඒ මිනිස්සු ගාව මාර එනර්ජි එකක් අපිට පේනවා. hina වෙලා ඉන්නේ කඩිය වගේ වැඩ හැම වෙලාවම අනිත් මිනිසුන්ට රෙස්පෙක්ට් කරනවා. right? මේ තමයි අපේ අතුලාන්තයේ තියෙන දේ. හැම වෙලාවෙම අපිට එළියට දෙන්න පුළුවන්. අපි ගාව නැති දේවල් දෙන්න බෑ. අපි ගාව අතුලාන්තයේ තියෙන දේ තමයි අපිට එළියට දෙන්න පුළුවන්. එතකොට ඔයා අතුලතින් ගොඩක් හොඳ මානසික සුවතාවයකින් ඉන්න කෙනෙක් නම් හොඳ මෙන්ටල් හෙල්ත් එකක් පවත්වාගෙන යන කෙනෙක් නම් ඔයා නිතරම එළියට දෙන්නේ හැපිනස් එක, එනර්ජි එක, right? එතකොට ඔයා ගාව තියෙන ඕරා එක, එනර්ජි එක හැමදේම මාර පර්ෆෙක්ට්. ඔයාට මිනිස්සු ඇට්‍රැක්ට් වෙන්න පටන් ගන්නවා. අන්න ඒකයි අපි හිතමු උදාහරණයක් විදිහට අපි ડિප්‍රෙස්ඩ් වෙලා ඉන්න කාලෙක, ස්ට්‍රෙස් වෙලා ඉන්න කාලෙක මම හිතන්නේ මේක බලන ප්‍රේක්ෂක හැමෝටම මේ වගේ අත්දැකීමක් ඇති. ඒ කියන්නේ අපිටම තේරෙන අපිට සමහරක් වෙලාවට පාරදින් හම්බෙන මිනිස්සුත් එක්ක කතා කරන්න හිතෙන්නේ නැහැ. සමහරු දිහා බලන්නේ නැහැ. අපි හිතලා නෙමෙයි බැලෙන්නේ නැහැ. කොයි වෙලාවෙත් අඬාගත්ත ගමන්. ඉතින් එතකොට අපි කොච්චර මේකප් දාලා එක වහන්න හැදුවත් කොච්චර ලස්සනට අපි ඇඳුම් නැන්දත් අපිට 100%ක් ඒක වහන්න හම්බ වෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන ලස්සනම ආභරණය තමයි හිනාව. මේ ලස්සනම ආභරණය පළඳින්න පුළුවන් වෙන්නේ අපි ඇත්තටම සතුටින් ඉන්නකොට. අපි ඇත්තටම සතුටින් ඉන්නේ අපේ mental health එක. මානසික සතුට, මානසික නිදහස උපරිම ලෙවල් එකක තියෙද්දි. මම හිතන්නේ එතන ડોක්ටර්ට ඕන කරන උත්තරේ හම්බ වුණා.